සල්ලි හොයන රේස් එකට ලෑස්ති වෙලා. ස්මාර්ට්ෆෝන් එක සාක්කුවේ දාගෙන, බ්ලූටූත් එක කනේ ගහගෙන, මොඩර්න් වෙහිකල් එකක ස්ටීරින් වීල් එක කරපාන්න මේ අය හීන දකිනවා. සමහරුන්ට මේ හීනවලට යන්න වෙන්නේ ඉතාමත්ම කෙටි පාරවල් වලින්. සමහර විට ඒ පාරවල් අන්තිමට ඉවර වෙන්නේ හිරගෙවල් වලින්. මේ හැමෝම ලෝකයේ කියන පොරපිටියේ තමට හිමිතන අත්පත් කරගන්නට සටන් වදින ජීවිත. මේ අයට ජීවිතය කියන්නේ රේස් එකක්. ජීවත් වීම කියන්නේ ගේම් එකක්. Good morning, sir. Good morning. Wish you a happy birthday, sir. Thank you so much. ඔයගොල්ලෝ ඉතින් හැමදාම මාව සර්ප්‍රයිස් කරන කෙනෙක් කලේ නේද? හැබැයි මතක තියාගන්න. අපි අපිටම සර්ප්‍රයිස් කරගන්නවට වඩා රාජ්‍ය සේවකයෝ හැටියට මේ රටට සර්ප්‍රයිස් එකක් අපිට දෙන්න පුළුවන් නම් අන්න ඒක හුඟක් වටිනවා. අනික ලේකම්ලගේ උපන්දින සමරන්න අමාත්‍යංශ චක්‍රලේඛන වලින් කාලේ වෙන් කරලා දීලා නැහැ. හරියට හරි සර්. සර් කියන එක සාතික ඇත්ත. අනිත් එක ඔය චක්‍රලේඛන වල ඔය ගරුත්වය කෘතවේදීත්වය කියලා එකකුත් නැහැ නේ සර්. මිස්ටර් බණ්ඩාර කියන එක තමයි ඉතින්. සර්. දෙන්න. Thank you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Aya. Happy birthday to you. අපේ කැලෙන්ඩරෙත් අයියාගේ බර්ත්ඩේ එක අනිවාර්යයෙන්ම සර්ප්‍රයිස් ඩේට් එක. වේල පහ ආවට වැඩක් උන්නේ නෑනේ. අයියා අදත් වැඩනේ. රාජ්‍ය සේවයට දවස් 5යි. සමාජ සේවයට දවස් 2යි. සතියෙම ඉවරයි. දවස් 5ක් වගකීම් ඉෂ්ට කරනවා. දවස් 2ක් යුතුයකම් ඉෂ්ට කරනවා. දැක්කනේ? අපි මොනවා කිව්වත් එයාට ලස්සන උත්තර තියෙනවා. ඉතින් පුතා දැන් එක්සෑම් ඉවරලත් අවුරුද්දක් විතර වුණානේ. මොකද කරන්නේ? මේ මාමේ මේ මම එයාට ඉතින් මොකද? එක්ක රෑ එළි වෙනකන් ෆෝන් එකේ. එහෙම නැත්නම් රස්තියාදුවේ. තාක්ෂණයේ දියුණුවනේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරගන්න. අපච්චි දන්න ඉතින් දකින්න තන මට බයින්න තමයි. බනින්න නෙවෙයි. ජීවා. පුතේ ඕන නංගි නම් කැම්පස් සිලෙක්ට් වෙනකන් හිටියේ නෑ. පෙර දිනේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් ස්ටාර්ට් කරන්නයි යන්නේ. විහිළු නෙවෙයි පුතා. මම බිස්නස් කාර්යයක්. හැබැයි මගේ දුව තව අවුරුදු 4කින් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. එයා එහෙමම ඉදිරියට යයි. එතකොට මේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියාගේ පුතා කොහොම වෙන්න ඕනේද? අයියේ මේ කෝස් එක අවුරුදු 4ක් වුණාට අවුරුදු 3ක් සම්පූර්ණ වුණාම එයාලව ට්‍රේනින් දායි. අවුරුදු 4ක් නෙවෙයි. අවුරුදු 40ක් වුණත් මොකද? දුවේ. ඔන්න ඔයාට ඕන තරම් කාලයක් මෙහි ඉන්න පුළුවන්. මොකද්ද? මෙයා මෙහෙ නවතින්න දාදන්නේ? ඔව්.
දැන් ඔයාට පාළුවක් නැහැ නේද එතකොට? මේ අවුරුදු 4ක් මේ ඇයි මොකද? මේ තමුන්ට ඕනනම් ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි මේ දරුවා මෙහි ඉඳී. Thank you so much සුදු මාමේ. අයියේ. ඇතිද? අවුනකෝ. ඔය මං කිව්වේ ඔය දෙන්නට රණ්ඩු වෙවීම ඉන්න පුළුවන්. ආම්මේ මං ගිහිල්ලා එන්නම්. කොයිද යන්නේ? මම යනවා රොකේ වයසමිය හම්බෙන්න. බල්ලු දෙන්නෙක්ද? නෑ යක්කු දෙන්න. අයියේ. ඒකේ පාද. මට ඕනේ. අපච්චි මොකද? අපි මොනවාරි බමුද? ආ මොනවාරි බමුද? හ්ම්. පැණි දාලා. කැෂූස් දාලා. ප්ලම්ස් ටිකක් දාලා. සව් එකක් හදන්න කියලා ඔයාගේ වයිෆ්ට ඕඩර් එකක් දාමු. මේ ඊට කලින් ඔන්න ඔය දාගෙන ඉන්නෙම ගලවලා දානවා. ඕකේ මයි ලෝඩ්. මම මේ ටික රිමූව් කළා. ගේ ඇතුළට ගියා. මගේ මාම්ට ඕඩර් එක දාලා එන්නම්. එතකන් අපච්චි මෙතන බැට් ටික බලා ගන්නකො. මං ගිහලා එන්නම්. අර තාම උදේ කැඳේකවත් බීලා නැහැ. තාම උදේ කොල කැඳේකවත් බිව්වේ නැද්ද? අමතක වුණානේ අපච්චි. මොකද ඉතින් මේ තියෙන වැඩත් එක්ක? මේ දැන් ඕක අයින් කරලා දාලා දැන් ඔයාට ඕක පුළුවන්නේ. මෙන්න මේ කරන් රේක කරලා දාන්න. මම පොඩ්ඩක් ගිය ඇතුළට ගිහින් එන්නම්. රේක කරන්නේ? ඔව් ඔයා මේ මම ඔයා නංගි මේ අනවශ්‍ය වැඩ කරන්නේ නැතුව ඉන්නවද? ඇයි අනේ මම මොකද්ද කළේ? කැඳේක මොකටද මෙතනට අරන් ආවේ? නැන්දානේ කිව්වේ කිහින් දෙන්න කියලා. මම සුපිරි සව් එකක් ගහන්න අනුමැතිය අරගෙන තිබ්බේ. එහෙනම් මේ කැඳේක බොන්න. මම මේක ගන්නම්. මම මේක බොන්නම්. ඔය ඇතුළට ගිහිල්ලා එන්න. යෝ චිනියා. අපච්චි ඇදගෙන යනකොට මිට ජරස් ගාලා කඩලා ගියානේ. මේ අයියෝ වැඩක් දුන්නොත් ඔහොමයි. ඔය පෙරේද ගහගෙන ආපු මිටනේ. ඒකනේ මේ බාල දිරපු මිටක්. මං හිතන්නේ අපච්චි අහු වුණා. පොඩ්ඩෝ ඔව් අපච්චි. ඔයාගේ ඔය පිටිපස්ස සාක්කුවේ තියෙන ඇක්සෝ බ්ලේඩ් එක පොඩ්ඩක් ගන්න. හැක්සු බෙඩ් එක? ඔව් ඔයාගේ පිටිපස්සක් ඔය පොඩ්ඩක් ගන්න. මේක කොහොමද මගේ පිටිපස්සක් කොට ගියේ? මේක අපච්චිගේ නම් අපච්චි තියාගන්න. මිට කඩලා මිට කපලා පොඩ්ඩෝ හමින්න. පොඩ්ඩෝ ආයිබෝවන් සැමිවිත ඔබ සාදරෙන් පිළිගනිමු. පෞද්ගලික කාරණා සඳහා අංක 1ද පොදු කාරණා සඳහා අංක 2ද ඒ වගේම ආතල් ගන්න එපා බං. අයියෝ හරි ජෝකින් බ්‍රෝ ජෝකින් කියපන් මේ මාර තොප්පිය බං. දැන් උඹ ගෙදර නැතුව කොහෙද ඇඩ්මිට් වෙන්නේ? මේ දැන් නම් ඔබ ගෙදර ගියොත් එimhe උඹට ඇඩ්මිට් වෙන්නේ ඇක්ෂන් රෝඩ් එකේ තමයි. අනිවාර්යෙන් දන්නවනේ ඉතින් අපේ අපච්චි කන්න දෙන්න ගියාම දෙන්නේ ආයේ බඩ පිරෙන්න. උඹලගේ ෆාදර් ගැන දන්න නිසානේ බ්‍රෝ උඹලගේ ගෙදරට අපි ඇඩ්මිට් වෙන්නේ ඉන්නේ නැත්තේ. හරි. වරින් කොපේ ගෙදර
කාලා බීලා ෆ්‍රී එකේ ෆ්‍රෙෂ් එකේ ඇක්සිඩන්ට් ෆ්‍රී එකේ උඹලා ගෙදරට ලෑන්ඩ් කරන ක්‍රමයක් අපි කල්පනා කරමු වරෙන්කෝ අනිවා කවුද නවතින හොම් අප්පච්චි මේ මම පොඩ්ඩා මොකද මේ අප්පච්චි මම විහිළුවට වගේ මිට කැපුවේ. හරි ළමයෝ දැන් ඒක වෙලා ඉවරයිනේ. මට ඕනේ අතීතය ගැන කතා කරන්න නෙවෙයි පුතේ. අනාගතය ගැන කතා කරන්න. තේරුණාද? හොඳට අහගන්න. දැන් ඔයාට අවුරුදු 22ක්. දැන් ඔයා තනියෙන් තීරණ ගන්න පුළුවන් වයසක ඉන්න කෙනෙක්. නිකන් නූල කැඩිච්ච සරුංගලේ වගේ හැසිරෙන්න එපා පුතේ. තේරුණාද? යන්නකෝ. මේක සීරියස්. අපේ ගෙදර නම් තවදුරටත් ෂේප් එකයි පාරයි පිටින් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අනේ මේ බෝ අපේ ගෙදර නම් එක්කන්න බෑ හරි. මේ මොකද බං මැද්දෙන් ඇඩ් දාන්නේ? ඔබට පිස්සුද? කවුද උඹලා ගෙදර එන්නේ? ඈ? අපේ ගෙදරින් කියනවා මට ජොබ් එකක් කරන්න. අඩෝ ඕකම කියනවා ගියාම අපේ ගෙදරලු පිස්සුනේ බං. නැතු පිස්සු නෙන්න. මේ අඩෝ ඇත්තටම මේ අපිට නැද්ද බං මේ ඩේලි සම්තින් එකක් වෙන ක්‍රමයක් මුත් කරන්න පුළුවන් දෙයක් නැද්ද? පුළුවන්. හැබැයි මේ උදේ ඉඳන් හවස් වෙනකන් කුටුරත් කරන ජොබ් එකක් නම් මගේ ස්ටේටස් එකට ගැලපෙන්නේ නැහැ. ඒකට ඉතින් මම එකඟයි. ඒ රොකියා ඔබ මොකද කියන්නේ? රොකියා හරි උඹලා වැඩවලට මැද්දෙන් ඇඩ් දාන එකනේ. ඒකින්ද උඹලා ඕන වෙනිමක් කරපන්. මම මගේ පාඩුවේ YouTube එකේ ආතල් වීඩියෝ බල බල ඉන්නා. ඕ උඹ කොහොමද ඉතින් YouTube කාරන්ගේ වීඩියෝස් බල බල උන්ට හම්බ කරගෙන ඉඳපන් සල්ලි. හරිද? උඹ ඩේටා ටික කැපේ උන් හම්බ කරගනි. මල්ලිලා පීන ලස්සන වෙන්න හෙල්ත් එක තියාගන්න. new idea download කරගන්න. රසගුණ ඇති රස විසන්න ඇති රසගුණ ඇති රස විසන්න. under juice. ආවා. Now when guys listen to me. I have good idea. අපි තවදුරටත් Facebook එකට, Snapchat එකට, TikTok එකට contents දාන්නේ නැහැ. What do you mean? මෙන්න මේකයි master plan එක. අල්ලගනින් මේක. අපි යනවා YouTube platform එක. දාන වැඩි trending වෙන, viral වෙන. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම hit වෙන YouTube channel එකක් කරනවා. අපි මොකද කියන්නේ? අපච්චි මේ මං YouTube channel එකක් පටන් ගන්න යන්නේ. හොඳයිනේ. තනියම නෑ රොකියයි සැමියයි එක්ක. එහෙන එක මම නෙමෙයි අපි වෙන්න ඕනේ සුදු මාමේ. ඒකනේ. අනේ මේ නේහා මේ පොඩ්ඩෝ. දැන් ඕක පටන් ගත්තම සල්ලි හම්බ වෙනවද? නැතුව අනිවාර්යෙන්ම. කොහෙන්ද? කාගෙන්ද? මෙහෙමයි. ඒක අපච්චි ලොකු ප්‍රොසෙස් එකක්. ඕනෙම ප්‍රොසෙස් එකක් ඉතින් හොඳට කෙරුවොත් හොඳයි නේද නිරූපා? මාත් හිතුවේ ඒකම තමයි. මේ හැබැයි අපච්චි මේකට පොඩි අවුලක් තියෙනවා. අවුලක්? මොකද්ද? ඔව් මොකද මේක පටන් ගන්නකොට මේ මගේ පැත්තට ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් අද කාලේ මොනවද කරන්න බෑ? ඒකනේ. ඔව්. දැන් ඔකට කීයක් විතර ඕන කරනවද? මෙහෙමයි අප්පච්චි. ලොකු ගාණක් නෙමෙයි. පොඩි ගාණක්. 1 lakh. 2 lakh. 3 lakhs වගේ. 3 lakhs? එච්චර ඕන වෙන්නේ නැහැ සුදු මාමේ. ඒකනේ. මේ පිස්සුද පොඩ්ඩෝ? ඕවා නිකන් මේ සූදු කෙල්ලනවා වගේ වැඩ.
හරි ගියොත් හරි ගියා වැරදුනොත් අර වැරදුනා. මිනිස්ස කරන්නේ. අප්පච්චිලා කාලේ වගේ නෙමේ අප්පච්චි දැන්. මේක තමයි ලේසි ඊසි මනි අනි සිස්ටම් එක. ළමයෝ මනි earn කරන්න කලින් knowledge එක earn කරනවා. සල්ලි හොයන්න කලින් දැනුම හොයනවා. අප්පච්චිලා කාලේ වගේ මේ ලයිබ්‍රරි අස්සේ ගිහිල්ලා පුත් ලොරි ගණන් ඔලුවට ඩවුන්ලෝඩ් කරලා මේ නමට ඉස්සරහට LAT BAT RAT MAT කියලා නම්බල ඉස්සරහට ඇටච් කරගන්නවට වඩා මේ සිස්ටම් එක ඇතුලේ අටවත් පාස් වෙච්ච නැති මිනිස්සු ඉන්නවා මල්ටි මිලියනර්ස්ලා වෙච්ච. ඔබත් පුතේ මේක හොඳට මතක තියාගන්න. ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. සල්ලි කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි ළමයෝ. නැද්ද නිරූපා? ඒක ඇත්ත සිදු මාමේ. එහෙනම් මං ගිහිල්ලා එන්න. ආයෙත් එනවද? ඒ කිව්වේ? ඕකනේ කියන්නේ ඇමතිතුමා. කියන දේවල් බොහොම ඉක්මනට අමතක වෙනවනේ. අමතක වෙනවා? මේකනේ ඔබතුමාට හිතුණු වෙලාවට මගේ ඔෆිස් එකට කඩා පැන්නට කමක් නැහැ. ඒ වුණාට ඇමතිතුමා මේක මගේ ගෙදරනේ. ගෙදර හිටියත් ඔෆිස් එකේ හිටියත් කොහේ හිටියත් දිසාපතිමනේ. ඇමතිතුමා දිසාපතිට ඔෆිස් එකක් තියෙනවනේ ඇමතිතුමා. අනික අපි රාජ්‍ය සේවකයෝ නිසා රජයේ සේවකයෝ නෙවෙයිනේ ඇමතිතුමා. රජේ මොකද ඒ කිව්වේ? ඕකේ whatever. මම ඔෆිස් එකට එන්නම්. එන යනවා. මගේ වැඩි පොඩ්ඩ බලන්න. පොඩ්ඩෝ. ඇයි මේ? අපි මේ තුන්දෙනෙක් ඉන්නකොට දැක්කේ නෑ වගේ යන්නේ. මොකුත් නෑ. හැමදාම ඉතින් මෙගා ටෙලියක් වගේ දකින්න මූණු තුන්නේ. අමුත්තක් නෑ. පුතා හැරනෝ මට කොමාලේ ඕ මාලේ ජිම් එකේ සෙල්ලම් කර හිටියනේ. එතන වැටුණාද දන්නේ. බයිසිකලේ පැදගෙන එනකොට හුලන් තිබ්බනේ. ළඟට පැද්දි ඇවිල්ලා ෆිසිකලා වැටුණාද දන්නෙත් නෑ. හොරගල් අහුල එනකොට මං දැනගත්තා මොකක් කර හොරයක් තමයි කියලා. පොඩ්ඩා ඇත්ත කියනවා. මාලෙට මොකද්ද වුනේ? උගස් තිබ්බා. උගස් කළා? මං ඔයාලට දුන්න මාලේ ඔයා කොහොමද උගස් කළේ? ඒ ඉතින් ඔයාගේ මාලේ නෙමෙයිනේ සීයාගේ මාලේ. පොඩ්ඩා ඔයාගේ තාත්තා AGA කෙනෙක් වුණාට මගේ තාත්තා වඩුවෙක්. මගේ තාත්තා මට දුන්න දේ මං ඔයාට දුන්නේ ඒක උගස් තියලා විකුණලා කාලා කාබාසනය කරන්න නෙවෙයි පුතේ. හරි ගහන්න ඕනේ නෑනේ. මේ සීයාගේ සල්ලිනේ ඔයාගේ සල්ලි නෙමෙයිනේ. පුතා අප්පච්චිට එහෙම කතා කරන්නේ නෑ. මේ අප්පච්චි ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ. එමුනා නේද නිරූපා? මේ අප්පච්චි මේ පුතා වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ. කිසිම දෙයක් කරලා නෑ. වයන් ඔයාලා මේක කම්ප්ලීට් කරපුවම UK ෆ්ලයි කරනවද? ඔව්. ඩිග්‍රියෙන් විතරක් නවතින්න කිසිම බලාපොරොත්තුවක් නෑ අයියේ. මට නම් නවතින්න වෙයි වගේ.
කොහෙද? මෙන්න මෙතන. මෙතන? ඇයි? හායි. හායි. කොහෙද යන්නේ? ටවුන් එකට. කවුද මේ? මේ මගේ කසින් සිස්ටර් කෙනෙක්. ඈත පළාතක. මේ නංගි දිකේ පුතක් තියෙනවා. පොඩ්ඩක් අරන් එන්නකො. අයියේ මේක ඇරෙන්නේ නැහැ. ලිසියා අර පුතා අපි හවසට ගමු. බයි. අයියේ. 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 ඒයි. අයියේ. හොඳට මතක තියාගන්න උඹ රෑට ගේ දොර කොටින් ගෙට ඇතුළු වෙන්න ඕනේ හරීම සරලව සැහැල්ලුවෙන් කිසිම දෙයක් නොවිච්ච ගන්න. New camera, new tripod, new channel. කාමරේදී බ්ලූටූත් ස්පීකර් එකක් ගත්තා සින්දුව දැම්මා කිසිම වැරද්දක් නොවුණු ගන්න ඊගා හිනවලා හිටියා කෙලිම ඩාන්ස් එක පටන් ගත්තා ලල්ල කියනවා ආදර්කාරය ඔරොප්පු මූඩ් එකකින් આવොත් උඹ ගනින් ඩම්බෙල් එක. අරගෙන හොඳට එක්සර්සයිස් කරපන්. එක්සර්සයිස් කරද්දි කවුරු සතුටුවක් ගන්න. දරුවෝ විහාරයකට වගේ නම් ඉන්නේ ඩාන්ස් ශිල්පෙට ඔක්කොම දාලා එක්සර්සයිස් කරන දේ වැඩ කරනවා. ලොක් එකේම බලනවා. කොමන් තමුසේව හදනවා නැත්තම් මකනවා. අපච්චි මොකටද මට ගහන්නේ? මම මොකද ගහන්නේ? තමුන් කොහොමද තමුන්ගේ සහෝදරියකට මේ වගේ නොසන්ඩාල වැඩක් කළේ? මගේ යාළුවෝ කෝල් කරලා කියනවා පුතා කෙල්ලෙක් එක්ක වාහනේ රවුම් ගහනවා කියලා. මොකද්ද මගේ තත්ත්වය? තමුන්ට ඕනේ ඒ වගේ ජීවිතයක් නම් අන්න දොරේ ගේට්ටුව ඇරලා තියෙනවා. යන්න පුළුවන්. හැබැයි ආයේ එනු බෑ. තේරුණාද? අද රැට මෙයාට මේ ගෙදරින් වතුර බින්දක්වත් නැහැ. ආ මෙයා මේ කරපු වැඩේට තේරුණාද? කවුද? නම් මුලද කරන්නේ ප්‍රැතිස් ජනෙල් ළඟට වෙලා. මට එපා. මාත් එක්ක තරහ වුණාට කමක් නැහැ. ඒත් මේ කෑම එක තරහ වෙන්න එපා. මං කිව්වනේ එකපාරක් මට එපා කියලා. ආතක් වෙන්නද යනවද? නැත්තම් මං අපච්චි ගෑගලා තියෙනවා. ඔච්චර නපුරු වෙන්න එපා. මං වාට කැමති නැති බව ඇත්ත. හැබැයි මං හිතුවේ මේ වගේ තද රිටර්න් එකක් දෙයි කියලා. අයියා දන්නේ නෑනේ අයියා උන වැඩේ. මාමා හවස ඇවිල්ලා ඇහුවා කැම්පස් කට් කරලා තන තන රවුම් ගැහුවේ කොහෙද කියලා අයියත් එක්ක. මාත් කෙල්ලෙක් නෑ. මට තාත්ම කරුත්තක් තියෙනවා. ඉතින් මං කිව්වා
අයියට හදිසි වැඩක් වෙట్లా අයියා මාව මගින් බස්සලා ගියා කියලා. සත්තයි මම වෙන මුකුත් කිව්වේ නෑ අයියේ. කියලා තියෙන ටික හොඳටම ඇති. කොහෙද යන්නේ? ඇයිද යන්නේ කිව්වේ? ගෙනාපු ටික දීලා යනවා. නේද? මොනවද බලන්නේ? යනවා යන්න. Yay! It's time for drink break. පුතා මේ ඔයාගේ වැඩ නිසා අප්පච්චි ටිකක් කලකිරීමෙන් ඉන්නේ හොඳේ. මොකද දැන් ඔයාව ගහලා බැලලා හදන්න පුළුවන් වයසක නෙවෙයි ඉන්නේ. හරි දේ වැරදි දේ ඔයා තේරුම් ගන්න ඕන. හරි අම්මා. දැන් මොකද channel එකට වෙන්නේ? ඒක යනවා. හොඳ වැඩසටහන් ටිකක් කරන්න ඕන තේරුණාද? නැන්දේ මේ බලන්නකෝ. නිකවැරටියේ ඇඹිලි පිටියේ කොල්ලොදනේ මේ ඉස්කෝලේ යන කොල්ලොදනේ ස්කූල් යුනිෆෝම් උත් ඇඳගෙන මේ කඩපුළු අරගෙන මේ FB වල ලයිව් ඇටැක් කරගන්නවා. ලයිව් නේද? අම්මේ මුම්මේ මහ මුහුද බෙදා ගන්න බැරුවද මේ මරාගන්නේ? මං දැක මාතර පැත්තේ ඉස්කෝලේ යන දරුවෙක් තව දරුවෙකුට පීහෙන් අයිනවා. ඒකත් ලබ් කේස් එකක්. වෙන්නේ නැති. කො දෙන්නකෝ බලන්න. ඉවලයි. මන අපිට කරන වැඩ හින්දා අපේ ළමයිගේ දෙමව්පිය සමාජය ඉස්සරහ අපිට කොච්චර අසරණ වෙලා ඇද්ද මං අහන්නේ. ඒ මගේ ෆෝන් එක. පුතා පුතා පොඩ එනවා. වෙලේවත් පොඩි ගුණේඩෝ ගුණේ කිව්වට කිසිම ගුණයක් නැහැ. පේනවනේ. පේනවද සල්ලඩ වෙන්න. හත්. අඩෝ! අපේ අපච්චි තමයි සේදවති කුප්පියා. කුට්ටි ගානට කපනවා ඉස්කෝලේටම ඇවිල්ලා. දැනගනි. කොස්! මරුවට කළා ඈ. කොමාර ක්‍රියේටිව් බා. ඉමිටේට් කරන එක කලාවක් නම් ඒකේ පිකාසු තමයි ද පොට් එක. Good afternoon sir. අනේ sorry sir මාව හොයලා තිබ්බා උදේ අද උදේ අපේ අර පේරු දාන්නේ sir. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට මම මේ දුවගෙන ආවේ sir. මිස්ටර් බණ්ඩාර මේක විහිළුවක් නෙවෙයි. දැනටමත් හැම මිනිහෙක්ම එතනට ගිහිල්ලා ඇතිනේ. අනික හොඳට මතක තියාගන්න. අපි මේ හැප්පෙන්නේ ගවර්න්මන්ට් එකේ කැබිනට් මිනිස්ටර් කෙනෙක් එක්ක කියලා. මිනිස්ටර් සර්. මිනිස්ටර් මටත් කතා කරානේ. ඔව් පුළුවන් තරම් ඉක්මනට ඇප්‍රූවල් එක දෙන්න කියලා කිව්වා. අයිසේ බණ්ඩාර. සර්. මේ මහවැලි ගම් යූරේ හොටෙල් එකක් ගහනවා කියන්නේ මේ තමුන් හිතෙන විදිහට ගමේ ගොඩේ වත්තක මේ පැලක් අටව ගන්නවා වගේ වැඩක් නෙවෙයි. අනික මේ දේශපාලකයෝ අදීන්දී හෙටයයි. එහෙමද අපි? දාපු පළවෙනි වීඩියෝ එක මෙච්චර වයිරල් ගියා කියන්නේ මචං 1000 සබ්ස්ක්‍රයිබර්ස්ලා ගහලා ඉන්නේ. එකඟයි අයියා. දැන් මචං මෙහෙමනේ. අපි දැන් පිච් එකේ හැටි දන්නවා. දැන් තියෙන්නේ ලස්සනට බැට් කරන්න තමයි ඉතින්. අනිවාර්යෙන්ම මේ වැඩි හරියට කරගමු. අන්මයියා. අර මේ පෙරේත සල්ලිත් එක්කම තියෙනවා. thanks god. අඩේ thank you.
මොකක්? ඕකේ. ඕකේ. සමන් වාහනේ හරවන්න. වාහනේ හරවන්න. අනික මට සර්ගේ මූණ දිහා බලාගෙන මේ ළමයින්ට මුකුත් කරන්න බෑ සර්. මිස්ටර් රොහාන්, නීතිය තැනින් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න බෑ. නීතියට පුළුවන් නම් සර් හැම වැරදිකාරයවම නිවැරදි කරන්න එකම වැරද්ද ආයෙම කරන වැරදිකාරයෝ බිහි වෙන්නේ නැහැ නේ සර්. ප්‍රශ්නේ තියෙන්නේ නීතියට වැරද්ද පෙනුනට වැරදිකාරයාගේ හදවත පේන්නේ නැහැ. මගේ තාත්තා මැරුණට පස්සේ ඉස්කෝලේ ගමන නතර කරලා අනවසරයෙන් වැලිගොඩ දාන්නගේ මාව සම්පූර්ණයෙන් වෙනස් කරලා මගේ ජීවිතේට ආයෙම අලුත්ම බලාපොරොත්තුවක් ගෙනත් දුන්නේ සර්. මාත් දැන් ඒකමයි කරන්නේ. මගේ ළඟට එන හැම වැරදිකාරයට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් මම ඒ ගැන දෙවතාවක් හිතන්නේ නැහැ සර්. මම රොහාන්ගේ තීරණ වලට බලපෑම් කරනවා නෙවෙයි. මම දිසාපති නිසාවත් අපේ තියෙන පෞද්ගලික හිතවත්කම් නිසාවත් මගේ පුතාට කියලා විශේෂ සැලකිල්ලක් නම් අවශ්‍ය නැහැ රොහාන්. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි කියලා කීවට දයා ස්වර්ණ ජීවනම් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මෙයාලා තාම ජීවිතය අලුතෙන් පටන් ගත්ත පොඩි කොල්ලෝ සර්. මෙයාලව හිරිය දැම්මා කියලා මටවත් මෙයාලටවත් රටටවත් ලැබෙන සිතක් නෑ සර්. දෙන්නගේ දෙමව්පියෝ ගැන හිතලා විශේෂයෙන්ම ස්වර්ණ ජීව සර්ට කරන ගරු කිරීමක් විදියට දෙන්නව නිදහස් කරනවා. හැබැයි පුතෝ hina වෙන්න ගත්තා වගේ නෙවෙයි. ආයේ මේ වගේ වැඩක් කරලා මගේ ඉස්සරහට එන්න වුණොත් තත්ත්වෙ මීට වඩා සෑහෙන්න වෙනස් වෙයි. තේරුණාද? යන්න පුළුවන් දෙන්නට. මචං අපිට ප්‍රශ්නේ නෝ තමයි. ඒ වුණාට මේ මිෂන් එක ලෙෆ්ට් වෙන්න බෑ. නැතුව යකෝ අපේ ප්ලෑන්, අපේ සල්ලි, අපේ මහන්සිය, අනිත් එක තෝගේ මාලේ. මචං අපි යාළුවන්ට දුන්න ප්‍රෝ ටොක්ස්. යකෝ මේක විසිල්ලදී බල්ටිදී ස්ටෝරියක් එනවා බං. එකඟයි. අනිත් එක අපිට පොලිසිය සල්ලි දෙන්නේ නැහනේ බං. ඒ වුණාට උඹ පොලිසියට ආවේ නෑනේ. හරි. අපි මොකද බං පොලිසියට කරපු වැරද්ද? අපි බං මේ බැංකු මංකොල්ල කෑව කියලා. නෑනේ බං. නෑනේ. අපි රටින් කැල්ලක් වික්ක කියලාද? නෑනේ බං. නෑනේ. මචං නිකන් හිතපන්. අපේ ෆස්ට් ගේම් එක දෙක මෙහෙම හිට වෙනවා කියන්නේ. යකෝ අපි මේක රැල්ලට ගැහුවොත් මචං අපේ බැංක් account ඩොලර්ස් වලින් පිරෙන කාලේ වැඩි ඈතක නෙමෙයි බං තියෙන්නේ. එහෙම කරලා අපි රෝද 4ක් බස්සපු දවසට මේ ඔක්කොගේම කටවල් ෂට් ඩවුන් වෙනවා බං. ෂට් ඩවුන් වෙනවා. යකෝ හීන දැකපන්. ඒවල ජීවත් වෙනවා. අපිට මේක කරන්න පුළුවන් බං. අපිට පුළුවන්. පොඩ ඔබ අපිත් එක්ක ඉන්න ඕන. අම්මා 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 නවානේ මොකද මේ තේ එකක් හදන්න යන්න? තේ එකක් හදන්න කලින් අර මේ පුටු උඩ තියෙනවා ලැප්ටොප් බෑග් එක. ඒකේ හෑන්ඩ්ස් ෆ්‍රී එක තියෙනවා පොඩ්ඩක් කරන් දෙන්නකෝ. මෙතන තියෙන එක ගන්නත් බැරිද මෙයාට? පොඩ්ඩක් මේ මොකද්ද මේ? මේ කාගේද මේව? මන් දන්නේ මේ මෙහෙ බොරු කියන්න ලෑස්ති වෙන්න පහොද? තමන්ගේ බෑග් එකේ තියෙන එක තමන් දන්නේ කාගේද කියන එක.
මාර සීන් කියන්නේ මට ගහන්නේ. ඉතින් මං අදිනවද? කොහොමද? මන් දන්නේ නැහැ. මේක තිබ්බේ මට ගහන්න එපා. මන් දන්නේ නැහැ අම්මේ. ඇත්ත කියපන් අම්මේ. අම්මේ. දොරන්න කොස්ටියුම් එකට මේක විතරක් තිබ්බේ දොරාරිනෝ පොඩ්ඩා දොරාරින කිව්වේ කාටද මේ වොර කරන්නේ ඔයා මේවා අපේ නෑදෑයෝ යාළුවෝ සහෝදරයෝ දැනගත්තොත් මොවා මේ ක්‍රමයට හැදෙන්නේ කියලා අපි කොහොමද ලෝකෙට මූණ දෙන්නේ ඇයි මේ විලි ලැජ්ජ නැති වැඩ කරන්නේ ඔබ පොඩ්ඩා අඩුම ධර්මෙ හිතන්න තිබ්බා අම්මට මූණ දෙන්නේ කොහොමද කියලා මේවත් එක්ක ඔක්කොට වඩා අප්පච්චි දැනගත්තොත් එහෙම ඒ වර්ෂේ යන්නේ කොහොමද රස්සාවට හරි යකෝ මේ අපි ඇයි තියන් හදපු මේ බලන්නකෝ හැසිරෙන්න විදිය අදමක් කදක් අපිට එළියට යන්න පුළුවන්ද මූ මේ කරන වැඩ වලින් පොඩ්ඩා දොර අරිනවා පොඩ්ඩා කාගෙද කියනවා මේක පිළිලැජ්ජිත වැඩ කරන්න එපා ඔබ ඉඳගෙන අප්පච්චි මේව දැනගත්තොත් තේරෙයි හොදේ පොඩ්ඩා දොර අරිනවා කාගෙද කියනවා මේවා පොඩ්ඩා හෙලෝ ඕවතුවා කියන්නේ හරි අයි අනේ thank you අයි හරි thank you guys ඔන්න මෙදා පාර වංශනාථ ඇමතුමාගේ PR කැම්පේන් එක කරන්නේ අපි I am so proud of you, my son. Thank you. තාත්තලා කරන දේම පුත්තු කරන්න ඕන කියලා නීතියක් නැහැනේ. මං කැමති උඹලගේ ජෙනරේෂන් එකේ ඔය thinking pattern එකට. උඹලගේ social media handling creative පුතා. heart touching. පත්තයකෝ. Thank you. Sit. Time is time. වෙලාව යනවා දැනෙන්නේ. මං කෙලින්ම පොයින්ට් එකට එන්න. ඉලෙක්ෂන් එකත් ළඟයි. බැරිද උඹලගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරලා මගේ ඉමේජ් එක එක්ස්පෑන්ඩ් වෙන විදිහේ ක්ලාස් වැඩක් කරන්න. ඒක ඊසිලේසි වැඩක් අයියේ. හැබැයි පොකුරු බෝම්බ වගේ හත් අතේ පිපිරි යන වැඩක් වෙන්න ඕන. අනිවාර්යෙන්. මම වැඩ ප්ලෑන් කරලා අයියට කියන්න. අයියා වැඩේට ඕකේ නම් අපි ෂූට් එක ඔන් කරමු. Don't think about money. සල්ලි මට ප්‍රශ්නයක් නෙවෙයි මල්ලි. හැබැයි මට වැඩේ විදිහට තියෙන්න ඕන. අයියේ අපි පිච් එක දැනගෙනයි මැච් එකට එන්නේ. හැබැයි විරාජ් කොහලිත් බින්දුවට අවුට් වෙච්ච මැච් ගොඩක් මම බලලා තියෙනවා. අයියා අපිට ප්‍රොජෙක්ට් එක දීලා බලන්නකෝ. Okay. Done. මොනවද මම මේ අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස්? එකඟයි. මම මේකත් එක්ක මෙච්චරලා කතා කරගෙන හිටියේ මේ ගැන තමයි බං. මේ බලපන්. අපි හැමෝටම පර්සනල් ලයිෆ් එකක් කියලා දෙයක් තියෙනවනේ බං. මචං no worries මචං. DJ night එකේ අපි හිටපු කැලේ අයින් කරලා අපි වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. මචං මේව තමයි කන්ටෙන්ට් කියන්නේ. මිෂන් එක මොනවා වුණත් විෂන් එක ඩොලර්ස් වෙන්න ඕන. එච්චරයි. හරි දැන් මේක කතා කරමු. කොහොමද? ඒකකින් බිව්වද? ඔව්. හරි. මල්ලි. අයියේ මේකේ ඉලක්කම් වගේ පැටලලා නේද? කැපිටිලා? මේකේ එක බින්දුව වැඩි වෙටි. ගණන් ගන්න එපා මල්ලි. මගේ හැටි එම තමයි that's my way. මේ ඒක නෙවෙයි. එදා අර මගේ ඇස් දෙකෙන් කඳුළු වෙන්න මොනවද ඔයගොල්ලෝ දැම්මේ? මිනිස් කෑවද? මොකද කළේ? මොනවද බං දැම්මේ?
ග්ලිසරින් ගලිසරින් අයි දරගන ආව නවත්තන්නත් බැරු බොකුබල හරි මිනිසුට මාර විදිහට ෆීල් වෙලා බං නියමයි කොළු මේ අයි ඇත්තටමයි මොනවද පොලිටික්ස් කියන්නේ පොලිටික්ස් කියන්නේ ඔකට නිර්වචන කීපයක් තියෙනවා මගේ අර්ථකථනය නම් චන්දදායකයාට සර්විස් එක අපිට බිස්නස් එක එනවද කරවද බෑ වොලට් එක කාගේද 250 පියමල යන්න පුළුවන් බාණ්ඩය අයියේ පාරේ ඉන්න එකේ කතා කරලා දුන්න නිකන් තියාගන්න කියලා පුතා ඔයා ඕක ගත්තද? ඔව් එයාගේ තමයි නැන්දේ ඇත්තද? ඌව මේ ගත්තා හැබැයි ඔයා යන්නේ පරිස්සමෙන් හරි? මම පොඩ්ඩක් නැගලා බලන්න. මේ බෙල්ල කඩාගත්තට කමන්නේ මගේ බයික් එක ඩැමේජ් කරන්න නැතුව. මම පොඩ්ඩක් නැගලා බලන්න විතරයි අහුවේ. ෂෝක් අයියේ. ස්ටාර්ට් කරන්න එපා මේක. බයිනෝ නියා. Excuse me, sir. Mr. Willie. Oh my goodness. Willie Mahagama. How nice to see you. නිදුක් වේවා නිරෝගී වේවා ආයුෂ බොහෝ වේවා එසේම වේවා. Please sit. Thank you. ඉතින් මේ කොහේ යන ගමන්ද? මම මේ BMICH එකේ දේශනයකට ආපු ගමන්. කල්යාණ මිත්‍ර සේවනය හරීම වටිනා දෙයක්. ඒ හින්දා ඔබතුමාත් බලන්න හිතුණා. ඔබතුමා වගේ කෙනෙක් අපිව බලන්න එන එක අපට කොච්චර ගෞරවයක්ද? highly appreciated. අනේ යන්දෑමතුමා ඔබතුමාලා අපිව මුරුන්ගත්තේ කියලා අතිශෝක්තියට නැගුවට අපෙන් වැඩක් ගන්න. නෑනේ. Don't talk like that, Willie. Please. Well, but that's the truth, Mr. Minister. ඔබතුමාලා අපිව ඈත් කරලා ලංකරගෙන ඉන්නේ කස්සේ කබල් අවර ගනේ YouTube කාර්යෝ ටිකක් නේ. අනික මෙවුන් ඉන්නේ නුවර. Now only I got your point. Willie අපේ වීඩියෝ එක දැක්කද? හොඳද? Not bad, but ඔය කොල්ලෝ ටික උන්ට පුළුවන් උපරීමයෙන්ම ඔය වැඩේ කරලා තියෙනවා. මං උන්ට වැඩේ බාර දුන්නේ උනුත් අපේ ගම් පළාත්වල හැදුණු වැඩුණු කොල්ලෝනේ. අනිත් එක මං ඡන්ද කරන්න නුවර යන්න එපා. දේශපාලනේ. ඒ කිව්වේ? Oh, see. Didn't you know? ඒ channel එක කරන්නේ දලදා මාලිගාවේ පෙරහැර කමිටුවේ පෙරමුණේ රාළ වගේ ඉන්න දිසාපති ස්වර්ණජීව මහත්තයාගේ පුතා. Oh, I see. බලමු. හැබැයි එක මතක තියාගන්න ඇමතිතුමා. සුදු ඇඳුම් වල කළු පැල්ලම් ගෑවුණොත් ඒවා කැතට කැපිලා පේනවා. මට ඒ කතාව නම් ඇල්ලුවේ නෑ. උඩ බැරි වුණාට මං යට ඇල්ලුවා. ඔය channel එකෙන් කරන සමහර වීඩියෝස් ඉතාම සමාජ විරෝධී ජුගුප්සාජනක දේවල්.
ඔබතුමා ඔය තර්ඩ් ක්ලාස් මිනිස්සු ගාව ගන්න නැතුව කෙලින්ම මට කතා කරලා කිව්වනම් මම ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් කීපයක්ම arrange කරලා දෙනවනේ. මිස්ටර් විලි මුළු පළාතක්ම වහගත්ත මහ ගහක බම්බ ගානක් පොළොවට බැහැපු මුදුන්මුල හොයාගෙන ගිහිල්ලා ඒකට ඇටැක් කරන එක තමයි වාගේ ක්‍රමය. මම කරන්නේ එන්න අතුරුකිලි කපලා දාන එක. ගහ බාල වෙන්න පුළුවන්. සමහර විට ඊටත් වඩා වැඩි දෙයක් වෙන්නත් පුළුවන්. සරලයි. ඔය මොන පාරෙන් සමනල කන්ද නැග්ගත් අන්තිමේදී උඩමළුවේදී හම්බ වෙයි. බලන්න ඉතින් උදේ පාන්දර වෙච්ච වැඩේ. මොනවා බලන්නද? මං අල්ලන්න කලින් ඔයා අතේරියා අච්චරයි. තව එකක් හදන් එන්න. අනේ පානි රූපා. අද විමන්ස් ඩේ සෙලිබ්‍රේෂන් එක. ආණ්ඩුකාරතුමියත් එනවා. මං යනවා. හරි හරි. බුදුසරණයි. තොටිල්ල පදවන අත. තොටිල්ල පදවන අත දිනක ලොව පාලනය කරයි. මෙහෙම කියලා තියෙන්නේ නිකන් වෙන්න බෑනේ. නේද? ලෝකේ පළමුවන අග්‍රාමාත්‍යවරිය. ලෝකේ පළමුවන අග්‍රාමාත්‍යවරිය බිහි කරපු රටක්. ඒ විතරක් නෙමෙයි ජීවිතයත් මරණයත් අතර සටනක් වූ අභියෝගය. එවරස් තරණය. ලංකාවේ ඒකත් ඉස්සෙල්ලම කළේ කාන්තාව. ආසියාවේ කළු වෙළඹ. ආසියාවේ කළු වෙළඹ කියන විරුදාවලිය හම්බුනෙත් කාන්තාව. ඒකත් අපේ රටේ කාන්තාවට. මිත්‍රවරුනි, නූතන කාන්තා ක්‍රිකට් ලෝකයේම අද ලේඩි ජයසූරිය කෙනෙක් ගැන කතා කරනවා. ඒ තමයි ශාමරිය අතපත්තු. එහෙම බැලුවහම නූතන කාන්තාව ගෙදර ගෘහණිය මව කියන චරිතවලට කොටු කරලා ලඝු කරලා තියන්න බෑ. මොකද ප්‍රශ්නේ? ඇය මේ වෙනකොට ලෝකෙ විවිධ සමාජ, දේශපාලන, ආර්ථික ස්තරයන්හි බොහොම ප්‍රබල භූමිකා නිරූපණය කරනවා. බොහොම සක්‍රියව ඒවට දායක වෙමින් සිටිනවා. ලෝක කාන්තා දිනයේ සමරන අද ප්ලෑන් කරලා කරපු ප්‍රෑන්ක් එකක් නැන්නේ. ඒ කියන්නේ? ඒ අයක ඇත්තටම වෙන්න ඇරලා ෆෝන් එකෙන් වීඩියෝ කරලා YouTube දානවා. දැන්ට 50,000ක් විතර බල්ල ඉවරයි නැන්ති. 50,000 බල්ල? අයි මේ ළමයා මෙහෙම කරන්නේ. මං හිතුවා මේ වැඩ නතර කරලා කියලා. දිනය වෙනුවෙන් මේළඟට ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා ලේකම් තැන්පත් දයා ස්වර්ණජීව මහතාණනි ඔබට මේ ගෞරවනීය සභාව අමතන හැටි නැවතත් ඔබ ස්වර්ණජීව මහතාට ආරාධනා කරනවා.
කොහොමද පොඩ්ඩක් මෙහෙවරේ පොඩ්ඩක් මෙහෙවරේ පොඩ්ඩක් කොහොමද පොඩ්ඩක් එන්නේ හරි වෙනක තමයි හිටියේ හරි මාමේ ඕක නවත්තන්නකෝ මාමේ ඕක නවත්තන්න අයිය අප්පච්චි කියලා මාමේ කියන දේ අහනකෝ අප්පච්චි අම්මා කියන දේ අහනකෝ අප්පච්චි අම්මා දැන් කහනවා එයි අප්පච්චි 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 වැරදි අප්පච්චි කියන දේ අහන්න අප්පච්චි මං කියන දේ අහන්න අප්පච්චි අපිට මොකද කොයිතරම් බලාපොරොත්තු තියෙනවද මෝහන්ට අපි කොයිතරම් දේවල් කැප කරලා තියෙනවද මිනිහෝ අපට එන කිය ආඩම්බරෙන් ගඩ පුතේ මේක දන්නවද මං ගොඩක් සන්තෝෂ වුණා ආඩම්බර වුණා මට ඇතෙක් වගේ පුතෙක් ඉන්නවා කියලා මැති එමෙතුරු පවා මං ඉස්සරහ අපිට දෙකට තුනට නැමෙනකොට නිරූපා මම සිංහෙක් වගේ ඔළුව කෙලින් තියාගෙන හිටපු මිනිහේ ඒ වුණාට අද මට ලොකු තනිකමක් දැනුණා හැම එකම මට විහිළු කරන්න පටන් ගත්තා මට ඒකෙවත් මොහොන දිහා බලන්න බැරි වුණා මං අසරුණා නිරූපා හරි අප්පච්චි මං කියන දේ අහන්න අප්පච්චි උඹ දන්නවද ඒ කවුරු හින්දාද කියලා අප්පච්චි මං කියන දේ ආහාරය උපදින්න ඔබට පහ මාමේ නවත්තන්නකෝ බින්දා අප්පච්චි මාමේ නවත්තන්නකෝ මාමේ නවත්තන්න අපේම පුතා තමන්ගේ අම්මා වුණා තිබුණලා සල්ලි හම්බ කරන්න එකෙක් කියලා දැනගත්තම ඔයා කියන්නේ තවත් ඉවසන්න කියලාද මං කොහමද ලෝකෙට මූණ දෙන්නේ මොකද්ද මගේ තත්ත්වය ශාලාවේ හැම එකම මගේ දිහා බල කට කොනින් hina වෙන්න ගත්තා මං කොහමද කාන්තා දෙවියන්ගේ වේදිකාවට දැකලා කාන්තාවකට කතා කරන්නේ අපේ පුතා තමන්ගේ අම්මව උගේ තුටු දෙකේ වීඩියෝ වල සම්මත කරගෙන තියෙද්දි දැන් කිව්වනේ ඔක්කොම කිව්වනේ මට ඔබ ගැන හිතෙන්නේ පිළිකුලා අප්පිරිය අප්පච්චි මං කියන දේත් පොඩ්ඩක් අහන්න අප්පච්චි හිට මං කොහමද ඉවසන්න ඔෆිස් එකට ගිහිල්ලා දිසාපති පුටුවේ කොන්ද කෙලින් තියාගෙන වාඩි අනේ අප්පච්චි මං කියන දේත් පොඩ්ඩක් ඇයි උඹ මට මෙහෙම කළේ ඇයි අම්මටයි මටයි මෙහෙම කරන්නේ අනේ අහන්න අප්පච්චි මං කියන දේ අහන්න අප්පච්චි අයියෝ තියෙන්නේ අප්පච්චි මේකෙන් නේ තුඹ හැම ජනාවක්ම කරන්නේ මං දන්නවා කරන්න ඕන දේ අප්පච්චි මං කියන දේ අහන්න අප්පච්චි
මේ වෙච්ච ප්‍රශ්න හරවන්නේ නැහැ. ඒවට උත්තර හම්බෙන්නේ නැහැ. මන් දන්නවා අයියා ගොඩාක් වැරදි කළා. ඒත් අයියට කවදාවත් මාමට මෙහෙම කරන්න බෑ කියලා. මට වඩා හොඳට නැද දන්නවා. දන්නව නේද? නේද? දැක්ක නේද? Please, අපි දෙන්නම දැක්ක නැද්ද? අපි දෙන්නම දැක්කා. මාමයි අයියයි ලැප්ටොප් එකට පොර බදින්නේ. මාමගේම කකුල පැටලලා වැටුනේ කියලා. දැක්ක නේද? Please, Daddy. නැත්ත කරපු චෝදනාව අස් කරගන්න. එතකොට අපිට අයියව නිදහස් කරගන්න පුළුවන් වෙයි නැද්ද? Please. මට හැමදාම ඕන වෙලා තිබ්බේ අයියා හොඳ පිළියෙක් කරන්න. මාමගේ බලාපොරොත්තුව නැතයි අයියාගේ ජීවිතේටයි පත් දෙන්න පුළුවන් නැද්දට විතරයි නැද්ද? නැද්ද? ආදරේ ආගමක් කරගත්තු මිනිස්සු ඒ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන දෙවතාවක් හිතන්නේ. මේ ලෝකේ කියන්නේ රහස් සේප්පු තවන් කරපු බිමක්. මන් දැන් එයින් එක සේප්පුවක් අරින්න යන්නේ. අවුරුදු 2003 උසස් වීම. ප්‍රාදේශීය ලේකම් මුලති වගේ තාත්තට ස්වර්ණ ජීවසර යුද්ධ කාලේ
ඕමන්තේ පැනලා උතුරට යනවා කියලා කියන්නේ හරියට මරණවරෙන්තු අතේ තියන් යනවා වගේ ගමනක්. ඒත් ඊටත් වඩා ප්‍රශ්නයක්. ඔයාගේ අම්මා ප්‍රෙග්නන්ට් ඒ දවස්වල. නෑදෑයෝ යාළුවෝ සේරම දෙනා කිව්වේ යන්න එපා කියලා. ඒත් සර්ට වෙන විකල්පයක් තිබුණේ නැහැ. සර් තීරණය කළා යන්න. ඔයාගේ අම්මටත් ඕන උනේ අප්පච්චිගේ හිවණල් උඩටම වෙලා ඉන්න. කාලේ වේගෙන් ගෙවිලා ගියා. එතකොට මම හිටියේ ඕමන්තේ පොලිස් ස්ටේෂන් එකේ. මගේ පළවෙනි පත්වීම. මුලදී වෙවිත් මාස 4ක් 5ක් විතර ගෙවිලා නැති. දවසක් ස්වර්ණජීව සරුයි නිරූපා මිසුයි ජිප් එකේ හොස්පිටල් යනකොට ඒ ජිප් එකට ඉස්සරහින් ගිහුව බස් එක බිම් බෝම්බයකට අහුවුණා. බස් එක කෑලි. වෙලාවට සර්ටයි මිස්ටයි කිසිම කරදරයක් වුණේ නැහැ. ඒත් බෝම්බෙන් ඇති වුණු කම්පනය නිසා නිරූපමිස්ගේ දරුවා මේ ලෝකෙන් නොදැකම යන්න ගිහින් තිබුණා. එතකොට මම සර් රොහාන් මොකද්ද සර් මේ උනේ? මම මේ ආරංචි වෙච්ච ගමන් ආවේ. අනේ මන් දන්නේ රොහාන්. මට නම් තේරෙන්නේ නැහැ. සර්ට කොහොමද දැන්? මට නම් ඊට ලොකු අමාරුවක් නැහැ. එතකොට මිස්ටර් කොහොමද? එයාට ටිකක් අමාරුයි රොහාන්. එයාට තාම සිහිය නැහැ. බය වෙන්න එපා සර්. මිස්ටර් මුකුත් වෙන්නේ නැහැ. අපි මිස්ටර් කොහොම හරි සනීප කරගමු. අනේ සර්ට මම අනේ රොහාන්. දරුව පොතින යම්මගෙන් අහපුවම මම යාට දෙන උත්තරේ මොකද්ද රොහාන්? කවුරුවත්ම නොබල කීකින් අබමිටක් ගේන්න කියලා මං යාට කොහොමද කියන්නේ? අවුරුදු 10ක් තිස්සේ ගමේ රටේ හැම එකාගේම කඩප්පුලි කතා ඉවසගෙන දරුවෙක් හොයපු ගෑණි. ජීවිතය කියන්නේ අපි ගැන දන්න දේවල් විතරක්ම නෙමෙයි. සූර්යා ස්වර්ණජීව දයා ස්වර්ණජීවගේ එකම පුතා. මේ කතාවේ අවසානයේ ලියන්න මම වට බාර දෙනවා. ඔයාට ඕන නම් පුළුවන් නිරූපා ස්වර්ණජීවගේ එකම දරුවා සදහටම මල්ලලා
පොච්චි වරාගත්තේ නෑ අම්මේ. පොච්චි වරාගත්තේ නෑ. ඉරට ඇතැම්මෑ වගේනේ ඉර බෑලත් මා රස්නයක්නේ ඉර බෑලගයාට රස්නෙත් තියල ගිල්ල මොකද මොනව කරන්නද කල්පනාව දන්නේ මොකොත්ම හිතෙන්නේ නැද්ද හිතෙනවා මොකද එක දෙයක් ආපු රැක් එක වෙනස් කරන්න යනවා සල්ලි පොඩ්ඩගේ සල්ලි වගේද මේ සල්ලි ඔඹල කන්ටැක්ට් කරන්න try කළා ලොක් කරාම එහෙම තමයි නේද ලොක් කළා මාව බ්‍රදර් අපි දැන් ඉන්නේ පොඩ්ඩගේ channel එකකින් නෙවෙයි මේක ඇවිල්ලා Millennium Creations මේක ඇවිල්ලා වෙනම ලෙවල් එකක තියෙන channel එකක් ඉතින් කියන්නේ තාත්තා මර පුතුන්ට අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ දාලා කවුද යකෝ තාත්තව මැරුවේ උඹනේ ඒ උඹට මතක නැද්ද උඹනේ ස්වර්ණ ජීවංකල මැරුවේ උඹ තමයි ස්වර්ණ ජීවංකල මැරුවේ මතක නැද්ද? ඔබ තමයි අකෝ තාත්තා මැරුවේ.
මෙතනද? ඕනවට වඩා ඇග්‍රසිව් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් මාර්ගයක් නෙමෙයි අයියේ. ලයිෆ් එක කියන්නේ එක්සෑම් එකක්. පාස් ෆේල් දෙකම තියෙනවා. හැබැයි ඔයාට පාස් වෙන්න ඕනෙම නම් ඒ එක්සෑම් එකට මුහුණ දෙන්නම් වෙනවා. තේරෙනවද? තරුණි වාඩු ගිහින් වගේ නේ. ඇයි කියලා දන්නවද? දන්නේ. ඔයා තරුවක් වෙන්න යන්නේ. පිස්සි. මේ. පේනවද? මුළු ආසටම එකම එක තරුවක් විතරක් පායලා. Oh my. සමහර දවස්වලට මං ඇවිල්ලා රෑ ආස දිහා බලද්දී ආසෙ තරු මුකුත් නැහැ. හැබැයි එයා විතර මන් දිහා බලාගෙන ඉන්නවා. පුදුමයි. දන්නවද මං යාට කියන්නම් මොකක්ද කියලා? මොකක්ද? ස්වර්ණ ජීව. මං channel එක ආයෙත් පටන් ගන්නවා. මොකද්ද? හොඳයි. හැබැයි මේකත් මතක තියාගන්න ඕනේ අයියේ. Too much of thing good for nothing. ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. මේ ප්‍රශ්න හැම එකටම මුල ඔය ඕනට වඩා විශ්වාස කරපු ආගේ මෙයාලු. අම්මා අච්චරටත් ඔයා අයින් කරපු වීඩියෝ එක ආගේ මෙයාලු වෙනත් YouTube channel එකකින් අප්ලෝඩ් කරලා. මොනිෂාගේ වීඩියෝ එකත් ඒගොල්ලන්ගේ plan එක. එක රේස් එකක් පරදිනකොට දුවන එක නැවතුවොත් අපිට කවදාවත් වැරදි හදාගෙන දිරන්න හම්බෙන්නේ නැහැ. විශ්වය බිහි වී ඇත්තේ මවගේ කිරිවලින් සහ හිරුගේ රශ්මියෙන්. එයින්ම අපට වැටහෙනවා මේ ලෝකයේ තුල සූර්යයා තීරක බලවේගයක් බව. සූර්යයා විශ්වයේ ජීවයයි. සූර්යයා විශ්වයේ පදනමයි. සූර්යයා විශ්වයේ ආලෝකයයි. මෙතන සිට මේ රටේ තරුණයින් සහ දරුවන්ගේ නැනස පාදන ගාමක බලවේගයේ බවට පත්වෙන්නේ සූර්යයා. වැටුණු මිනිස්සුන්ව නැගිටවන, කරදුණු මිනිස්සුන්ව දිනවන නවතම සමාජ මාධ්‍ය පාඩමයි සූර්යයා. This is a new beginning of a new era. එකතු වන්න මාත් සමග විශ්වාස කරන්න. හෙට දවස වෙනස් කළ යුතුයි. අපට ඒ වෙනස් කළ හැකි. මම සූර්යා ස්වර්ණජීව. ආචාර්යතුමනි, මගේ අවසාන ප්‍රශ්නය. ශේෂ්ත්‍රයෙන් නව කෙඬ මොකද කියන්න තියෙන්නේ? ඉතාම හොඳ පන්දුවක්. ඒ පන්දුවට මං මෙන්න මේ විදියට පහරක් එල්ලනවා. දෙපිට කැපෙන වචන කටට ඉනුවට, කට මැද දොඩවන්න පුළුවන් වුණාට, වාචාලකමට කියවන්න පුළුවන් වුණාට, හොඳ මොටිවේෂනල් ට්‍රේනර් කෙනෙක් වෙන්න බෑ. විශේෂයෙන්ම හොඳ අධ්‍යාපනයක් තියෙන්නට ඕන. නිකං අවරගනී චිත්‍රපටි කරලා අම්මව තාත්තලා මරලා අජාසත්තල වෙච්ච මිනිසුත් අද ලෝකෙට බණ කියන්නේ. සමාජයක් නිවැරදි කරන්න කලින් තමා නිවැරදි වෙලා ඉන්නේ.
හරි විදිහට හරි පාරේ ඉන්න. හැබැයි ඉතින් එහෙම එන එක ලේසිත් නෑ. ආවට ඉන්න එක ලේසිත් නෑ. ඔබට අභියෝගයක් තියනවද? කාගෙන්? ශේෂ්ඨයෙන් නවකින්ගේ? ඔබට එන්න දැනෙනවද? අහන්න හිතනවා. ඕනම සමාජයක ඕනම ශේෂ්ත්‍රයක අභියෝග කියන එක ස්වභාවිකයි. අභියෝග වලට අභියෝග කරනවා. අභියෝග ජය ගන්න පුළුවන් වෙන්නත් ඕන. එහෙම වුණොත් විතරයි මේ වගේ හොට් සීට් වල වාඩි වෙන්න පුළුවන්. තෝමස් අල්වා එඩිසන් 999 වතාවක් try කළා 10 වෙනි වතාවට තමයි බල්බ් එක හොයාගන්නේ. ධර්ම ජීවිතේ විවන්න. ධර්ම the magan. එන්නක තම්මි සූර්යා. කොහොමද මල්ලිවාට? මං හොඳේ. තන සෑහෙන වෙනස් කළා නේද? ඒ මල්ලි නිසා. මන්සා? ඔව්. මේ මල්ලි මේ මගේ පොඩි පුතා ඉන්නවනේ. මට කියනවා ඔයා කරන්නේ වැරද්දක් කියලා. ඔයාගේ යාළුවා සූර්යා කියලා කිව්වට ඔයා සූර්යා කියන දේවල් කරන්නේ නැහනේ. ඒකේ ඉන්න ඔයාගේ ජූස් බාර් එක හැමදාම මේමලු. පස්සේ මං කල්පනා කරා. දැම්ම බෝඩ් එකක්, ගෙව්ව කුඩයක්, දැම්ම රැටලයිට්, ඇඳ කිට් එකක්. දැන් බිස්නස් වැඩි මල්ලි. බිස්නස් වැඩි. ෂා මරුනේ. හොඳයි හොඳයි. එන්නකෝ අපි TikTok වීඩියෝ කරමු. පාරේ ඉන්නේ ප්‍රොඩියුස් හදන කෙනෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ ඉන්නේ අන්මයිය. රසට ප්‍රොඩියුස් හදන රස හදවත. රස ගුණ පිරි රස විස නැති අන්ම ප්‍රොඩියුස්. බොන්න කැන්ඩියෙන්. ඔබේ මතය සමාජ මාධ්‍ය හරහා ජනගත කරමින් ඔබ විශාල ජන ආකර්ෂණයක් උපයා ගන්නවා. මේ දේවල් වලින් විතරක් රටක් සමාජයක් වෙනස් කරන්න පුළුවන්ද? මේමයි සාගර. අපි අවවාදයට වඩා ආදර්ශයෙන් දේවල් උපු කරපු මිනිස්සු. අනිත් එක මම කැමති නෑ මම කරපු දේවල් කියන්න. හැබැයි ඔයා මේ වගේ විවෘත මාධ්‍ය අවකාශයක මේ වගේ ප්‍රශ්නයක් අහපු ඉඳම මම උත්තරේ දෙන්න. ડિප්‍රෙෂන් නැත්නම් මානසික ආතතිය කියන තත්ත්වයටපත් වෙන ලංකාවේ පාසල් යන දරුවන්ව ඒ තත්ත්වය මුදා ගන්න අපි කවුන්සිලර්ස්ලා සයිකියාට්‍රිස්ට්ලාත් එක්ක එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න තියෙනවා. 24/7 hotline number එකක් එක්ක. ඒ වගේම ළඟදී දැන් අපි IT ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කළා. ඒකට ලංකාවේ ඉන්න දුප්පත්ම දරුවෝ 100ක් සිලෙක්ට් කරගෙන ඒගොල්ලෝට අපි නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. අනිත් එක සාගර මේ රටක් සමාජයක් වෙනස් කරනවා කියලා කියන්නේම කතාවක් නෙවෙයි. ඒක වෙලා ක්‍රියාවලියක්. අනිත් එක අපිට අවශ්‍ය මේ පාස් කරන මිනිස්සුන්ට උරේ දාන්න ස්ටේජ් ගහනවට වඩා ෆේල් වෙච්ච මිනිස්සුන්ව පාස් කරන්න පුළුවන් සමාජ අවකාශයක් නිර්මාණය
Yes. Hold the line, please. Aye. There's a call from Master Awards. ट्रांसफर तो कॉल नहीं है Okay. हेलो Hello, Mr. Surya. यस सूर्य Hello, Mr. Surya. I'm Rehan Ranagala, Secretary, Ministry of Youth Affairs. यस मिस्टर राणागल Mr. Surya, as the Chief Organizing Committee of the Master Awards 2025, we are very pleased to invite you as our keynote speaker for the night. थैंक यू मिस्टर राणागल इट्स अ ग्रेट ऑनर फॉर मी Thank you, Mr. Surya. My secretary will submit you all the details and information about the awards night via email. श्योर Thank you, Mr. Surya. It's nice talking to you, and we'll see you soon. थैंक यू मिस्टर राणागल सी यू सून Surya Swarnajeeva, the Chief Speaker of Masters Awards 2025. Thank you. මිස සූර්යා ඔබතුමා ජනප්‍රිය පුද්ගලෙක් සමාජ සේවකෙක් මීළඟ පින්ම දේශපාලනයේද සුනගියොත් එකේ අහංගත වෙන එකේ ප්‍රතිඵලය මැක්කොත් එක්ක නැගිටින එක නම් ඇයි දැන දැනම සුනගියොත් එකේ අහංගත වෙන්නේ නේද ඔබතුමාට පෙම්වතියක් ඉන්නවා කියලා ආරංචි පෙම්වතියක් ඉන්නවද නැද්ද මම කන්නේ මොනවද බොන්නේ මොනවද මම පාවිච්චි කරන පර්ෆියුම් එක මොකද්ද මං හිතනවා මේ ප්‍රශ්න වලට වඩා එහා ගිහිල්ලා ප්‍රශ්න මාධ්‍යවේදීන්ට අහන්න පුළුවන් වෙයි කියලා ඔබේ පියාගේ මරණය තාමත් අභිරහසක් නේද? සොරි සසු අපිට ඕඩර් එකක් ලැබිලා තිනවා අරස් කරන්න. එක්ස්කියුස් මී සර්. මොකද්ද මම අත්අඩංගුවට ගන්න එකේ හේතුව? හේතුව දැනගන්න පුළුවන් පොලිස් ස්ටේෂන් එකට ගිහින්. Sir. කෝට් ඕඩර් එකක් තියෙනවද? කෝට් ඕඩර් එකක් නැතුවත් අපිට කෙනෙක් අරස් කරන්න පුළුවන් මිස්. මේ අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්ද? ඒ වගේම ඔබතුමාට නීති අනුකූල අවසරයක් තියෙනවද? මේ පැත්තකට ගන්න ඕක. මාධ්‍යවේදීන් කියන්න එපා. මාධ්‍යවේදීන් කියන්න එපා. කලබල කරන්න එපා. මේ කරුණාකරලා අපේ රාජකාරියට බාධා කරන්න එපා. මේක හරි අසාධාරණයි. මේ කාකි සූට් එක තියෙන ඔය මාධ්‍යට වඩා ගොඩක් ඉහළින් කියන එක ඔය මහත්තුරු මතක තියාගත්තොත් හොඳයි. සාජන් සූර්යා බුවත් එක්ක ඉන්නවා කරුණාකරලා අපිට අවම බලය පාවිච්චි කරන්න ඉන්න තියන්න එපා. කරුණාකරලා මස්සර වෙන්න. මස්සර වෙන්න. යන්න. ප්‍රවීණ මහත්පේර ප්‍රදේශික සූර්යා ස්වර්ණජීව මහතා මේ මොහොතේදී මහත්වදී අත්අඩංගුවට ගනියි. මේ පිළිබඳ වැඩි විස්තර ඔබට අප පසුව දැනුම් දෙන්නම්. ඔබට මහත්යක් නැති වුණා. දැන් පුතා මේ ගැන මොකද හිතෙන්නේ? කතුරුවන්ට අම්මා කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න ලැජ්ජ නැද්ද මිනිස්සයා? Swarnajeeva arrested. Renowned social media influencer and motivational speaker Surya Swarnajeeva has been arrested by Kandy police moment ago. அதே செய்தி சூர்யா ஸ்வர்ணஜேவ் கைது செய்யப்பட்டார் மிக பிரபலமான சேவையாளர் மற்றும் ஆலோசகரான சூர்யா ஸ்வர்ணஜேவ் கண்டியில் வச்சு கைது செய்யப்பட்டார் Renowned social media influencer and motivational speaker Surya Swarnajeeva has been arrested by Kandy police moment ago. අයියේ අයියේ
ආපු අය හෙට උදේ පොලිසියට එනවා කිව්වා. ලෝය කිව්වා කොහොම හරි කරලා හෙට පුතාව එළියට ගන්න පුළුවන් කියලා. මට කාගවත් කතා වලින් වැඩක් නැහැ. හැබැයි එක දෙයක්. මගේ පුතා හෙට කරන්න හිටපු කතාව ඒ විදියටම කරන්න ඕනේ. ඒක තමයි ළමයා නැගපු උසම පඩිය. කොච්චර අමාරුවෙන්ද ඒ අඩිය තියාගත්තේ. අපි හැමෝම එකතු වෙලා අයියව හෙට අනිවාර්යෙන්ම එළියට ගන්නවා කියලා. අයියා කොහොම හරි මාස්ටර් සෝවර්ස්ල පිට කතා කරනවානේ. අයියා කොළඹ යනවා. ප්ලීස් මා විශ්වාස කරන්න. Duncan, take a seat. Release papers. Release කරගන්න නම් ටිකක් අමාරුයි සර්. ඇයි සර්? මෙතන ලෝයර්ස්ලා 3 දෙනෙක් ඉන්නව නේද මිස්? රිලීස් නොකරන්න තරම් බරපතල තත්ත්වයක් මට නම් මේ කේස් එකේ පේන්නේ නැහැ සර්. ලෝයර් මහතුරුන්ට පේන්නේ නැති සමහර දේවල් පෙන්වලා දෙන්න තමයි පොලිසිය අපි ඉන්නේ. Yeah, that's true. No arguments there. Their release papers already done. I want him out in that award ceremony right now. ඔය සෙරමනි එක අද හරි හෙට හරි නේද සතිය? අද. මගේ ක්ලයන්ට් මිස්ටර් සූර්යා තමයි ආරාධිත දේශකයා. දැන් සර් මට මොකද්ද කියන්නේ? මේකයි ඉන්ස්පෙක්ටර්. මානුෂික පැත්තෙන් සලකලා බලලවත් මට තේරෙනවා මිස්ටර් අන්තිලක. හැබැයි අපිට වඩා මෙතන ඉන්න මාතෘ නීතිය ගොඩක් දන්නවනේ. අපි අරස් කරපු කෙනෙක් ඉන්වෙස්ටිගේෂන් එකක් නොකර රිලීස් කරොත් පැමිණිලි පාර්ශවයේ කුපිත වෙන්න පුළුවන්. අනිත් එක සෝෂල් මීඩියා සෑහෙන ස්ට්‍රෝං. ඒක අවශ්‍යගතොත් ඒක මිස්ටර් සූර්යයට හොඳ නැහැ, මට හොඳ නැහැ, ස්පෙෂලි සර්ගි මේජ් එකට හොඳ නැහැ. ඒක නිසා අපි නිකන් ප්‍රොසීඩ් කරමු. ටිකක් ඉවසන්නකෝ. අඬුතිදී අද පුච්ච ගන්න ඕනේ නෑනේ නේද? මේ අයියා වෙලීට දැම්ම පුතාට ගහලා අනේ මට දීලා කියන්නකො ළමයෝ මොකද උනේ නැන්ද අයියාගේ ලැප්ටොප් එකක් ගෙනා ඔව් කො මේ තියෙන මේ ගානින් අල්ල ගන්න මොනම හේතුවකට මේක පල්ලෙහාට දාන්න එපා. මං දැන් ලයිව් එකක් යන්න හදන්නේ. නැන්ද මං කතා කරද්දී නැන්දට මොන දේ දැනුණත් මොන දේ හිතුණත් මේක පල්ලෙහාට දාන්න එපා. මොකද්ද පුතේ මේ කරන්නේ? නැන්ද නැන්දට මා විශ්වාසයි නේ. හායි මං නේහා මම මේ කියන්න යන දේ ඇහුවම ඔයගොල්ලන් ගොඩාක් පුදුම වෙයි. මේ වෙනකොට සූර්යාව පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. කිසිම ආනවර පොලිසියෙන් සූර්යාව අත්අඩංගුවට ගත්තා. අපි දන්නේ අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ සූර්යා වැරදි නැහැ කියලා විතරයි. පොලිසිය කියනවා ඒගොල්ලන් වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ නීතියට අනුව. ඇයි අපිට බැරි අපේ හෘද සාක්ෂියට අනුව ක්‍රියා කරන්න? ඇයි බැරි? සූර්යා හැමදාම ඕගොල්ලන් වෙනුවෙන් පෙනී සිටියා. දැන් ඕගොල්ලන්ගේ අවස්ථාව. එයා වෙනුවෙන් පෙනී සිටින්න. අපිට සූර්යා බේරගන්න ඕගොල්ලන්ට එයාට එහෙම වෙන්න දෙන්න එපා. අපිට කව කරන්න. Surya!
සර් අපි ඇරෙස්ට් කරපු සූර්යාව නිදහස් කරන්න කියලා මෙතන හිටපු කෙල්ල ගිහිල්ලා YouTube එකට වීඩියෝ එකක් දාලා මාර සෙනග එනවා සර් පොලිසිය පැත්තට. සාජන් පොලිසිය කියන අපේ තැන. එකෙකුට එන්න දෙන්න බෑ තුල. ප්ලීස් සර්. කරුණාකරලා කියන්න ඇයි මට ඕගොල්ලෝ මෙහෙම කරන්න කියලා? මට විරුද්ධව මොකද්ද තියෙන චෝදනාව? චෝදනාව? චෝදනාවද? What's going on, Kamal? මං ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගන්න තියෙන්නේ සර්. රාජකාරිය ඇතුළේදී මං කවුද කියලා කමල් දන්නවා. කමල් කවුද කියලාත් මං හොඳටම දන්නවා. Am I right? Yes sir. මතක තියාගන්න කමල්. කීර්තියසස් පැසසුම් කියන දේවල් මිනිස්සු බන්දේසියක තියලා දෙන්නේ නැහැ. ඒවා අපි උපය ගන්න ඕන. ලෝකේ ඕනතරම් පොලිස් නිලධාරීන් නැති. හැබැයි යුක්තිගරුක, විනයගරුක, විශේෂයෙන් මානව හිතවාදී පොලිස් නිලධාරියෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මහවැලිගඟේ හැම ගල් කැටයක්ම මැණික් ගල් වෙන්නේ නැහැ නේ කමල්. මේ නිල ඇඳුම විනයක්, ශික්ෂණයක්. මේක ප්‍රතිපදාවක්. Right කමල්? Carry on. Thank you sir. මම වැරදි කරපු මිනිස්සෙක් සර්. ලෝක ඉස්සරහ කොච්චර හොඳ මිනිස්සෙක් වෙන්න උත්සාහ කළත් මම ඉතිහාසයේ කරපු වැරදි මගේ පස්සෙන් පන්නනවා. අයිස මේ මෙතෙන්ට තමුන්ගේ දේශන අවශ්‍ය නැහැ. තේරුණාද? මං සර්ට ඇත්තම කියන්න. මනීෂෝ මන් දන්නේ කාලෙක ඉඳන්. අපි දෙන්න බොහොම සමීපව ආශ්‍රය කරලා තියෙනවා. අපේ කොන්ටෙන්ට්ස් උගකේ වල බොනිෂ පර්ෆෝම් කරලා තියෙනවා. සමහර ඒවා හිට් කරගන්න අපි වනිෂව යූස් කරලා තියෙනවා. හැබැයි ඒ කරපු දේවල් මං දැගනුමත කරන්නේ. මේ දේවල් වනිෂලා ගෙදර කට්ටිය දැනගත්තෙන් පස්සේ වනිෂ අපේ channel එකේ වැඩ කරන්න ආවේ නැහැ. ඊට පස්සේ මෙයා මාව හම්බෙන්න ආවෙත් නැහැ. දවසක් වනිෂගේ අයියලා දෙන්නෙක් ඇවිල්ලා මගේ බයිසිකලය කුඩු වෙන්නම ගැහුවා. එදායින් පස්සේ මාස ගානක් මම මෙයාව මගේ ඇස් දෙකටවත් දැකලා නැහැ සර්. මං කරපු වැරදි වලට මම ඕන්ට වඩා ජීවිතේ විඳවන මිනිස්සෙක් සර්. හැබැයි මම නොකරපු වැරදි වලට මාව පටලවන්න හදන්න එපා සර්. Bonisha Laili Fernando. මං ඇත්තටම සූර්යයට ගොඩක් ආදරේ කළා සර්. අපි සතුටින් කාලෙ ගත කරපු කාලෙකුත් තිබුණා. හැබැයි අවංකව මෙයාට මං ගැන මොන වගේ හැඟීමක් තිබ්බද කියන මන් දන්නේ නැහැ සර්. හැබැයි මන් දන්නවා එක දෙයක්. මම මගේ මුළු හදවතින්ම හදවත පුරෝගෙන යාට ආදරේ කළා. දැන් මං එක දෙයක් දන්නවා. ඒ සූර්ය කවදාවත් මට අවංකව ආදරේ කරලා නැහැ. Bonisha මේ ඔයාගේ ලව් ස්ටෝරි අහන්න වෙලාවක් නෑ අපිට මෙතන. මට තව රාජකාරි ගොඩාක් තියෙනවා. හරිද? ඒකින්ද කරුණාකරලා පොයින්ට් එකට. ඔයා මේ පොලිසිය කියන්නේ මොකක් කියලා දිතාගෙන ඉන්නේ? හා?
මට ලව් ස්ටෝරි අහන්න ඕන නම් මම ෆිල්ම් හෝල් එකකට ගිහලා හොඳ රොමැන්ටික් මූවි එකක් බලනවානේ. හා? අනේ සෝරි සර්. මටත් සූර්යව මේ වගේ අපහසුතාවයකට පත් කරන්න ඕනේ. එහෙනම් මොන මකුලකටද පොලිසියට ආව එන්ට්‍රි දැම්මේ? හා? පොලිසිය මොකක් කියලාද හිතාගෙන ඉන්නේ? නාටකම් මොඩුවක් කියලාද? හා? අනේ සර්. කියන දේ තේරෙනවද? කතා කරනවා. මිනිහා. අනේ සර්. එමිනියා? කවුද එමිනියා? කවුද එමිනියා? මම යට දෙන 1 මිලියන්. වාට කරන්න තියෙන්නේ සූර්ය වගේ පරණ වීඩියෝස් එයා ළඟ තියාගෙන ලිංගික අල්ලස් ඉල්ලනවා සල්ලි ඉල්ලනවා කියලා පොලිසියට පැමිණිල්ලක් දාන එක. ඔයා කියන්න ඕනේ එදා දවල් 12 වෙනකොට සූර්යගේ account එකට ලක්ෂ 50ක් දැම්මේ නැත්තම් ඔයාගේ ඒ පරණ වීඩියෝස් නේකට් විදියට එඩිට් කරලා YouTube අප්ලෝඩ් කරනවායි කියලා සූර්ය ඔයාට කිව්වයි කියලා. Understand? සූර්ය ඇරෙස්ට් කරයි කියලා මට මැසේජ් එක ආපු ගමන් 1 million cash ඔයාගේ account එකට ඩිපොසිට් වෙයි. අපි බලමු මාස්ටර් වර්ඩ්ස් වල සූර්ය කතා කරන හැටි. ඉතින් මහදම ඒතයි අපි නොදන්න අපි නොහිතන නොලියුණු පොඩක් දේවල් ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන පුළුවන්. මේක සංසාරගත වෛරයක්. නුවරට පොරක් වෙලා හිටපු මම අද කොළඹට කොටු වෙනවා. එකම කැලේක කේසර සිංහව දෙන්නෙකුට ඉඩක් නැහැ. මහනුවර නම් විලි නම් මහනුවර එච්චරයි. කොළඹ හිටපු එකා නුවරට ඇවිත් මගේ පුටුව හොල්ලන්න ඇදුවා. පහු සර්ණ ජීව. මිනිහා දැනගෙන හිටියේ නෑ මිනිහාගේ එකම වීක් පොයින්ට් එක මිනිහාගේම පුතා කියන එක. මට ස්වර්ණ ජීවව මරන්න කිසිම උවමනාවක් තිබෙන්නේ. හැබැයි ඉතින් ඒක බෝනස් එකක්. හැබැයි මම හීනකින්වත් හිතුවේ නෑ. ඒ ස්වර්ණ ජීවගේ පුතා මගේ පාරෙම ඇවිත් මගේ ඉස්සරහා හිටගනී කියලා. සූර්ය ස්වර්ණ ජීව ජීවිතේ පළවෙනි වතාවට මම ගැස්සුණා. අධිවේගයෙන් මරුතුලට යනවා වෙනුවට පාලනය කරගත හැකි වේගයකින් ගමනාන්තය දක්වා යම්. දයාව රියදුරු මහතුනේ මේ පණිවිඩය ඔබට. ඒක ලස්සන වීඩියෝ. Thank you sir. I'm extremely sorry Mr. Surya. මම දැම්ම ටීම් එකක් යවනවා. විලි වැරස් කරන්න. ඕනේ සර්. එකම වේගයකින් එකම පාරක යන වාහන දෙකක් මූණට මූණ හැප්පුණොත් හානිය වාහන දෙකටමයි සර්. මට පුළුවන් මගේ වාහනේ වේගය අඩු කරගන්න. අධිවේගයෙන් එන මිනිස්සු අධිවේගයෙන්ම ගියපු දෙස. මෙතන ඉඳන් මම කැමති සූර්යයා කැමති දනු ඉස්සරහට යන්න. Excuse me sir. Yes. සර් තවදුරටත් අපිට මේ බැරි ඉස්සල්ලාගෙන ඉන්න බැරි සර්. මොකද හේතුව එන්නෙම සෙනග වැඩි වෙනවා සර්. හැම පැත්තෙම සෙනගෙනවා සර්. එහෙම වුණොත් අපිට සිද්ධ වෙයි ටියර් ගෑස් හරි වෝටර් ගෑස් හරි යූස් කරන්න. Come on. Let's go. Yes. නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු. මිනිස්සුන්ට වරදින්න පුළුවන්. ප්‍රචණ්ඩත්වයෙන් ලැබෙන්නේ විනාශය විතරයි.
හැබැයි මං ඔයාලගේ හැඟීම් වලට හරි කැමතියි. මොකද ඇත්ත යුක්තිය වෙනුවෙන් හඬනගපු මිනිස්සු තමයි මේ ලෝකේ මහා දැවැන්ත සමාජ පරිවර්තනයන් කරලා තියෙන්නේ. I'm extremely sorry Surya. It's okay sir. Surya දැන් ගෙදර යන්න. එයාගේ ජීවිතේ ඉස්සරහට යන්න තිබ්බ ලොකු අවස්ථාවක් සෑයට නැති වුණේ. දැන් යන්න පුළුවන් නේ? දැන් ඒක පටන් අරගෙනත් ඇති සර්. අපි අද්දි ප්‍රෝග්‍රෑම් එක බලන්න ආපු මිනිස්සුත් ගෙදර ගිහින් තියෙනවා. ඒකට කමක් නැහැ සර්. මං ගිහිල්ලා එනවා. ඔබතුමා මං ගැන හොඳට දන්නවා. මම ඔබතුමා ගැනත් හොඳට දන්නවා. අපි ඔබතුමාගේ හෙවණේ හැදිච්ච මිනිස්සු. ඔබතුමාලා හදලා දීපු පිටණි වල තමයි අද අපි 6-4 පාරවල් ගහන්නේ. මට ලොකු ගෞරවයක් මගේ වචන ටික ඇහෙනකොට ඔබතුමාට මේ සභාව රැඳෙන්න පුළුවන්. Ladies and gentlemen, get ready to be inspired, challenged and empowered. Please welcome the motivational speaker and social media influencer, Mr. Surya Swarnajiva, our keynote speaker for the night. Aiwan, Vanakkam, Assalamu alaikum. Who can stop me in this small world? Ennai nirutha evaral mudiyum. Ennai nirutha evaralam mudiyada. With the blessings of the universe, here I am today. මේ Masters Awards address කරන්න කියලා මට invite කරපු මොහොතේ ඉඳලා මම ස්ට්‍රගල් කරන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මම ඕගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා මොනවද කියන්නේ කියන එක. ඉතිහාස කතා, චරිත කතා, රටේ ප්‍රශ්න, ස්ටැටිස්ටික්ස්. ඒත් මට එක මොහොතකදී හිතුණා මේ හැම දෙයකටම වඩා මම ගැන දන්නව නේද කියලා. ඔව් මම කැමති මං ගැන කතා කරන්න. මම දන්නවා ඕගොල්ලොත් කැමති කියලා මං ගැන අහගෙන ඉන්නේ. එහෙම නේද? What do you say? මගේ ළමා කාලේ මම පට්ටම ඇට්ටරේ ස්ටබන් කේස් එකක්. අපච්චි ගොරවද්දී අම්මනම් කිව්වේ පහු කාලේ ඕක හරියයි කියලා. හැබැයි ඒ දේවල් කියන තරම් ඉක්මනට සිද්ධ වුණේ නැහැ. ඒ වගේම එයා ඒ වචන දෙකත් ලේසියෙන් අත්හැරියේ නෑ. Thank you අම්මා. ඒ ලෙවල් විභාගේ පස්සේ මම පට රස්ත අදුගාන. රස්ත අදුවයි මමයි කියලා කියන්නේ දෙකක් නෙවෙයි. එකක්. හිතා ගන්න පුළුවන් නේ? අපේ අප්පච්චි ඒ වෙනුවෙන් මට පුදුම සපෝට් එකක් දුන්නේ. එයා එකක් ගහනකොට මං ඇඳ උට්ට විසික් කියනවා. එයා දෙවෙනි එක ගහනකොට මං ඇඳ ඇට්ට විසික් කියනවා. අපේ අප්පච්චි
කන්න දෙනකොට දෙනවා ආයේ මදි නොකියන්න. හිල්ටන් එකේ ලන්ච් එකට ගියා වගේ තමයි ඉතින්. ඒත් එක පට්ටම ෆන් කාලයක්. මගේ අප්පච්චි නම් කිව්වේ මට නූල කැඩිච්ච සරුංගලේ කියලා. එයා හැම තිස්සෙම කිව්වේ මනි earn කරන්න කලින් knowledge එක earn කරන්න කියලා. දවසක් මරු වැඩක් වුණා. එයා මට බිමරේක කරන්න කියලා රේකේ දීලා ගියා. මම ටූල් බොක්ස් එකෙන් හැක්සු බ්ලේඩ් එක අරගෙන මේ රේක්කේ මිට කැපුවා. වැඩේ මාත්. එයා හල්ක් වගේ පැනලා ස්ටෙප්ස් දෙකක් මගේ පැත්තට තියනකොට මම දිව්වා දිවිල්ලක් ගම හරහා හුසේන් බෝල් පරාද. ඒත් ඒ අප්පච්චි දැන් මේ ලෝකේ නෑ. ඒවට මට තාම දැනෙනවා එයා තාම මගේ පස්සෙන් පන්නනවා. ඒ නිසා මං දුවනවා. එයා පන්නනවා මං දුවනවා. එයා පන්නනවා මං දුවනවා. මේ ලෝකේ පුරාවටම මට හිමි තැන හම්බෙනකන් මම දුවනවා. එයා එහෙම මාව පස්සෙන් පැන්නුවේ නැත්තම් මං දන්නවා මම මෙහෙම දුවන්නේ නැහැ කියලා. මේ ලෝකේ සමහර වෙස්සන්තර කුලේ මිනිස්සු ඉන්නවා අපිට කිසිම ලේනෑකමක් නැති. අපිට කිසිම නීතිමය බැඳීමකුත් නැති. හැබැයි නන්නාඳුනන මිනිහෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් දන් දෙනවා. ඔව් එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නවා. අපි හැමෝටම කඳුළු කතාවක් තියෙනවා. හැබැයි කඳුළු අතරින් hina වෙන්න අමතක කරන්න එපා. සූර්යයා වැටුණා. සූර්යයා ඇඬුවා. සූර්යයා හිරේ ගියා. හැබැයි සූර්යයා නැගිට්ටා. ඔබ වැටෙයි. ඔබට රිදෙයි. හැබැයි නැගිටින්න. ඔබ පරදි. ඔබට වරදි. නැගිටින්න. ඔබට ගහයි ඔබ හිරේ තමයි. නැගිටින්න. ලෝකයේ ශ්‍රේෂ්ඨතම පරමාදර්ශින් මයින දර්ශකය අත් නොහරින උත්සාහය බව මතක තබා ගන්න. Never give up. Be on your toes. ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ ලබාගත යුතුයි. ඔබ දිනන්නේ නැහැ. ඔබ දිනාගත යුතුයි. එසේනම් නොපෙනෙන ජයග්‍රහණ කරා අත් නොහරින උත්සාහයෙන් පෙරට ඇදෙන ඔබේ පරපුරට ආචාර සමාචාර කරමින් මම නවතින්නම්. ඔබට ජය. එවුණට මං නම් හිතන්නේ මේක දැන් ගැලපෙන්නේ ඔයාට. ඊළඟට මොකද කරන්නේ? ඒක